අන්තර්ජාතික නීතිය සහ දේශීය නීතිය මේ පාඩම අපි ඒකී න්‍යායවාදය සහ ද්විත්ව න්‍යායවාදය නැත්නම් අන්තර්ජාතික නීතිය සහ රාෂ්ට්‍රීය නීතිය ඔය නම් වලින් හඳුන්වනවා. ඉතින් මේ පාඩමේදී අපිට යම් හැඳින්වීමක් ඊට පස්සේ ඒකීය න්‍යායවාදය සහ ද්විත්ව න්‍යායවාදය යනු කුමක්ද කියන කාරණය, ෆිට්ස් මොරිස්ගේ න්‍යාය, ඊළඟට වර්තමාන නැමියාව, ඒ කියන්නේ ක්‍රීපින් මොනිසම් ගැනත් බැංගලෝර් මූලධර්ම අන්තර්ජාතික නීතිය දේශීය නීතිය තුළට අදාළ කර ගැනීම, ශ්‍රී ලංකාවේ තත්වය, එක්සත් රාජධානියේ තත්වය, ඇමරිකා එක්සත් ජනපදයේ තත්වය කියන මේ මාතෘකා 10 ඔස්සේ අපි කතා කරනවා මේ පාඩම. එතකොට ඉන්ටර්නැෂනල් ලෝ වල තමයි මේ පාඩම එන්නේ. ඉන්ටර්නැෂනල් ලෝ වල තියෙන ගොඩක් ලේසිම පාඩමක් මේ පාඩම. ඒකයි මම ඉස්සෙල්ලාම මේ පාඩම තෝරගත්තේ මේ වීඩියෝ එක සඳහා. අපි ඉස්සෙල්ලාම හැඳින්වීම දිහාවට යමු. ඉස්සෙල්ලාම බලන්න ඕන මොකද්ද මේ දේශීය නීතිය නැත්නම් දේශීය නීති පද්ධතිය කියන්නේ මොකද්ද කියන එක. යම් ස්වාධිපති රාජ්‍යයක් තුල සිය පුරවැසියන් පාලනය කිරීමට සිය දේශ සීමාව තුළ ගොඩනගා ඇති නීති පද්ධතිය දේශීය නීති පද්ධතිය ලෙස හඳුනාගත හැක. මෙවැනි ස්වාධිපති රටවල්හි පාලනය උදෙසාද යම් නීති පද්ධතියක් පවතී. එය අන්තර්ජාතික නීතියයි. දැන් ඒක අපි බැලුවොත් යම් ස්වාධිපති රාජ්‍යයක් තුල ස්වාධීන ආධිපත්‍යයක් තියෙන රාජ්‍යයක් තුල සිය පුරවැසියන් පාලනය කිරීමට සිය දේශ සීමාව තුළ ගොඩනගා ඇති නීති පද්ධතිය දේශීය නීති පද්ධතිය කියලා හඳුන්වනවා. ඒ වගේම ඒ ස්වාධිපති රටවල් අතර පාලනය උදෙසා තියෙන නීති පද්ධතිය අන්තර්ජාතික නීතිය කියලා හඳුන්වනවා. එම අන්තර්ජාතික නීතිය දේශීය නීතිය කෙරෙහි බලපානු ලබන ආකාරය අදාළ වන්නේ කුමන ප්‍රමාණයටද, බලාත්මක කිරීමට අදාළ කරගනු ලබන ක්‍රියාමාර්ග මොනවාද කියලා තමයි මේ පාඩම තුنين සාකච්ඡා කරන්නේ. ඒතර මොනවද මේ පාඩමෙන් සාකච්ඡා කරන්නේ? එම අන්තර්ජාතික නීතිය දේශීය නීතිය කෙරෙහි බලපානු ලබන ආකාරය අදාළ වන්නේ කුමන ප්‍රමාණයටද, බලාත්මක කිරීමට අදාළ කරගනු ලබන ක්‍රියාමාර්ග මොනවාද කියන කාරණාව. දැන් අන්තර්ජාතික නීතිය දේශීය නීතියට අදාළ කිරීමේදී පහත තත්වයන් තුල මේ අන්තර්ජාතික නීතියේ පවතින බවට අපිට අඳුර ගන්න පුළුවන්. මොනවාද? අන්තර්ජාතික නීතිය දේශීය නීතිය හා එක්ව ගමන් කරන විට අන්තර්ජාතික නීතියම දේශීය නීතිය තුල අන්තර්ගත වේ. ඒ ගැටලු සහගත නොවේ. ඒ කියන්නේ අන්තර්ජාතික නීතියයි දේශීය නීතියයි එක්ව ගමන් කරන විට එකක් විදියට ගමන් කරන විට ඒක ප්‍රශ්නයක් නෑ. ඒක හරිම සරල කාරණාවක් අපිට තේරෙනවා. උදාහරණයක් විදියට මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය UDHR තුල මානව හිමිකම් පවතිනවා. එහි ඇති සමානාත්මතාවය යන අයිතිය ශ්‍රී ලංකාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12ක ව්‍යවස්ථාව තුලද පිළිගෙන තියෙනවා. එතකොට දැන් මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය නියෝජනය කරනවා අන්තර්ජාතික නීතිය 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ශ්‍රී ලංකාවේ 12ක ව්‍යවස්ථාව දේශීය නීතිය නියෝජනය කරනවා. මේ දෙක එකට ගමන් කරනවා. ඒතකොට ගැටුමක් පවතින්නේ නැහැ. ඒ ගැටුමක් ඇති වෙන ඒ වෙලාව තමයි අපිට ප්‍රශ්නගත වෙන්නේ. ඉතින් ගැටුමක් ඇති වුනහම මොකද වෙන්නේ? ඒකට මොනවද තියෙන ප්‍රතිකර්ම සහ මේ පාඩමේ ඉතුරු කොටස අපි ඊළඟ වීඩියෝ එක තුලින් ගෙන එනවා. මේ වීඩියෝ එක මෙතනින් අවසන් වෙනවා. මේ පාඩමට අදාළ නෝට් එකක් ලබා ගැනීමට අවශ්‍ය නම් ඔබගේ ඊමේල් ලිපිනය පහලින් කමෙන්ට් කරන්න.